හරි. ඉතින් ළමයි කොහොමද මේ ඉන්නේ 2025 අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ ලියන ළමයිගේ විභාග කාල සීමාව තුළ. ඉතින් ඊයේ දවසේදී ඔයාලා ගණිතය විෂයට මුහුණ දුන්නා. වෙනදාට වඩා ගණිත විෂයේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව බොහෝ දෙනා වැඩි වශයෙන් කතා කරපු දවසක් තමයි මේ අවුරුද්දේ විභාග දවස. හේතුව තමයි සාමාන්‍යයෙන් ගණිතයේ විෂයේදී එන ප්‍රශ්න රටාව ඒ විදිහටම ප්‍රශ්න පත්‍රයේ තිබුණට ප්‍රශ්න අහලා තිබුණු විදිහ සමහර ළමයිට බොහෝ දෙනෙක්ට ඒ ප්‍රශ්න තේරුම් ගන්න බැරි ස්වරූපයක් තිබුණා කියලා තමයි අපිට අහන්න දකින්න ලැබුණේ. ඒත් සමහර දරුවෝ සිද්ධාන්ත කොටස් ටික ආවරණය කරගෙන එකිනෙකට වෙනස් ගැටළු ස්වරූප දෛනිකව අඛණ්ඩව හදපු දරුවෝ හොඳට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා තිබුණා. හරි සතුටින් විභාග ශාලාවෙන් එළියට ඇවිල්ලා තිබුණා. ඉතින් අද මම සුපුරුදු පරිදි විභාගයට පස්සේ දවසක ඔයාලගේ ප්‍රශ්න පත්‍රය එක පත්‍රය සාකච්ඡා කරනවා. ඉතින් ඔයා මේ විභාගෙදී කොහොමද මේ විභාගෙට මුහුණ දුන්නේ? ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන්නේ කොහොමද? ඔයා උත්තර ලියපු ටික හරිද? අඩුපාඩු සිද්ධ වෙලා තිබෙන්නේ කොයි වගේ තැන්වලද කියලා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි කෙටි ප්‍රශ්න පත්‍රය මුලින්ම සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැටලා තියෙන්නේ කොහොමද? ඔයා ලකුණු ලබාගෙන තියෙන්නේ කොහොමද කියලා බලලා ඉමු. නිවසක බිත්තිවල තින්තාලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ යයි ඇස්තමේන්තු ගත කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙක් අමතරව යෙදිය යුතුද කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක ප්‍රතිලෝම සමානුපාත ගානක්. ඉතින් අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. මිනිසුන් ගණන දින ගණන තමයි මෙතනදී කාර්ය බවට පත් වෙන්නේ. මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. එතකොට අපි මෙතනදී කාර්ය විදිහට සටහන් කරගන්නවා. මිනිස්සු 6 දෙනෙකුට දවස් 8ක් යන වැඩක්. මුලින්ම කියන්නේ එම කාර්ය දින 3කින් කරන්න අවශ්‍යයි කියලා. දින 3කින් කරන්න අවශ්‍යයි කියලා. එතකොට මෙතනදී 6 වරක් 8 48යි. මෙතන අපිට ගන්න පුළුවන් 3x කියලා. ඊට පස්සේ දෙපැත්තම 3ෙන් බෙදන්න ඔයාට මෙතනදී x ගේ උත්තරය ගන්න පුළුවන් 48 3ෙන් බෙදුනහම 16යි කියලා. හැබැයි මෙතනදී අහන්නේ කී දෙනෙක් අමතරව යෙදිය යුතුද කියලානේ. ඒතර අමතර මිනිසුන් ගන්න අපි ගන්නකොට අමතර මිනිසුන් පොඩ්ඩක් වාක්‍යයෙන් ලියන්න ටක් ගාලා ලියාගෙන යන්න පුළුවන් නේ. ඊට පස්සේ 16 අඩු කිරීම අපි ගාව කලින් ඉදී මිනිස්සු 6 දෙනයි. ඒතර 16න් 6ක් අඩු කරාම ඔයාට ගන්න පුළුවන් 10යි කියලා. අමතර මිනිසුන් 10 දෙනෙක් අපි මෙතනදී ගන්න ඕනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයට අපි යමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ජ්‍යාමිතිය ගානක්. ඒකේ මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙතනදී මෙන්න මේ කෝණේ අංශක 40යි කියලා ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ මේ කෝණේ අංශක 70යි කියලා දීලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ BAE කියන කෝණයගේ BAE කියන කෝණේ තියෙන මෙතන. BAE කියන කෝණේ තියෙන මෙතන. එතකොට දැන් ඔයා දන්නා මෙයාට මෙයා සමාන්තරයි. සමාන්තර සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනලා හැදෙන ඒකාන්තර කෝණ සමාන වෙන්න ඕනේ. එතකොට මෙතන 40යි නම් ඔයාලට මෙතන අංශක 40 ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන අවශ්‍ය කෝණ x කියලා දාගන්නම්. දැන් මේක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒතර මෙතනදී අපිට ගන්න පුළුවන් x එකතු කිරීම 40 සමානයි. මෙතනදී අංශක 70යි. ඔයාලට ලියන්න තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කියලා ලියන්න පොඩ්ඩක් කෙටියෙන්. එතන මෙතනදී x ගන්නට නම් හරි. ඊට පස්සේ මේ 70 ධන 40 සමාන කිරීමේ මේ පැත්තට ගන්න ඍණ 40යි. එතකොට ඔයාලට x ගේ උත්තරය ගන්න පුළුවන් අංශක 30ක් කියලා. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ තියෙන්නේ ඊටාම ලේසි වීජීය භාග ගානක්. 10 වසරේ 9 වසරේ තමයි අපි වීජීය භාග සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ. ගොඩක් දරුවෝ මේ ගාන හදලා තිබුණා. සමහර කෙටි ප්‍රශ්නවල තමයි අහඹ ලෙස ඔයාට අමතක වෙලා තිබ්බ තැන අහලා තියෙන්නේ. සාමාන්‍ය ඉතින් 9 වසරේ ඉඳන්
හරියට ගණන් ටික ඉගෙනගෙන තිබුණා නම් ඊයේ පේපර් එක ඇත්තටම අමාරුම නෑ. හරි. දැන් මෙතනදී 3 6 12 කියලා තියෙනකොට මේ සංඛ්‍යා ටිකේ කුඩා පොදු ගුණාකාරය අප ගමු. මෙතෙන් තියෙන්නේ 12. 3යි 6යි 12යි ගන්නකොට කුඩා පොදු ගුණාකාරය 12. 3 12 වෙන්නේ 6න් ගුණ 3 12 වෙන්නේ 4න් ගුණ කරාම උඩ දෙකක් ගුණ කරන්න ඕනේ 4න් 4 2 8යි. ඊට පස්සේ 6 12 වෙන්නේ 2න් ගුණ කරාම දෙවරක් 5 10යි ඍණ 12 12 වෙන්නේ 1න් ගුණ කරාම මෙතන 7යි. මෙතනදී සංඛ්‍යාවල අපි ගත්තට ඊට පස්සේ මෙතන මේ වීජීය පදවල සාමාන්‍ය හැම පදයකම x තිබෙන නිසා මෙතන x අකුර තියෙන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා මෙතනදී 10යි 8යි 18යි 18න් 7ක් අඩු කරාම 11යි 11යට 12යි x කියලා තමයි ඔයාලට මේ වීජීය භාග ගන්න උත්තරේ ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ පහත දී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉරක් හදින්න. දැන් එතනදී නොවිය කියන එක ඔයාට highlight කරලම තියෙනවා. එතකොට ඔයා තේරෙන්න ඕනේ දැන් ත්‍රිකෝණ ප්‍රිස්මයක් වුණාම හරිද? දැන් මෙන්න මෙහෙමනේ ත්‍රිකෝණ ප්‍රිස්මයක හැඩය. එතකොට අනිවාර්යයෙන්ම ත්‍රිකෝණාකාර මුහුණත් මෙයාගේ තියෙනවා. හරිද? ත්‍රිකෝණාකාර මුහුණක් තියෙනවා. දෙපැත්තේ හරස්කඩ ත්‍රිකෝණයක් තියෙන්නේ. ඊට පස්සේ මේ පැති මුහුණත් එක්ක ඍජු කෝණාශ්‍ර වෙන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රයක් තියෙන්න පුළුවන්. කොහොමත් සාමාන්‍ය පොදේ තියෙන ඍජු කෝණාශ්‍රනේ. අනිත් එක සමචතුරාශ්‍රයක් වෙන්න පුළුවන්. මෙහෙම තියෙන ඒවා තියෙනවා. එතකොට ඔයාගෙන් අහලා තියෙනවා සමචතුරාශ්‍රය, රොම්බසය, ඍජු කෝණාශ්‍රය. හරිද? එතකොට මෙතනදී ගන්න බැරි එක්කෙනා තමයි රොම්බසය කියන අවස්ථාව. හරි. රොම්බසය කියන එක ගන්න බෑ. හරි. ඊට පස්සේ අපි යමු මේක 4 වෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ අපි යමු 5 වෙනි සහ 6 වෙනි ප්‍රශ්න ටිකට යමු. හරි. හොඳට බලා ගන්න 5 වෙනි ප්‍රශ්නේ. 5 වෙනි ප්‍රශ්නේ ඔයා දන්නේ නැහැනේ නැටුම් වලට අදාළ කෝණය. දැන් මේකේ නැටුම් හදාන සිසුන් සංඛ්‍යාව ඔයාගෙන් අහන. ඒතර නැටුම් වලට අදාළ අපි කෝණය කලින් හොයාගෙන ඉමු. මම එතන x කියලා ගන්නවා. x එකතු කිරීම අංශක 20 එකතු කිරීම අංශක 90 සංගීතය. එතකොට උතන ඔය සිද්ධිය තියෙන්නේ සරල රේඛාවක් මත ඔය කෝණ ටික තියෙන්නේ. එතකොට අපිට එතනදී ලියන්න පුළුවන් සරල රේඛාවක් මත බද්ධ කෝණ කියලා ලියන්න. මෙතන අනිවාර්යෙන් ඒක ලියන්න. හරි. එතකොට x ධන මෙතනදී 110 සමානයි 180යි. ඊට පස්සේ මේ x ගන්න නම් 180 ධන 10 ධන 110 මේ පැත්තට ගේන ඍණ 110යි. ඔයාට x ගේ උත්තරය ගන්න පුළුවන් අංශක 70ක් කියලා. අංශක 70ක් කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන මේ අපිට දීලා තියෙන මෙන්න මෙහෙම විශේෂ කතාවක්. නාට්‍ය හා රංග කලාව හදාන සිසුන් සංඛ්‍යාව 30යිලු. එතකොට නාට්‍ය හා රංග කලාව කියන එක්කෙනා අංශක 20කින් නිරූපණය කළ තියෙන 30යි කියලා. හරිද? එතකොට ඔයා මෙතන බලන්න අංශක 1කින් කොච්චරක්ද කියලා. එතන අපිට කරන්න තියෙන්නේ 30 බෙදන්න ඕනේ 20න් මේ බිඳුවට මෙයාසුරු වුණාම අංශක 1න් අපිට ගන්න පුළුවන් 3 බෙදීම 2යි කියලා. හරිද? එතන අපිට ඕනේ මෙන්න මේ අංශක 70ක ප්‍රමාණයනේ. එතන 70කින් ප්‍රමාණය ගන්න අපිට කරන්න තියෙන්නේ 3 බෙදීම 2 ගුණ කරන්න 70න්. එතන 2ට 2 ඒවා 1යි. 70ට තියෙනවා 2 ඒවා 35ක්. 35 3ෙන් ගුණ කරාම 105යි කියලා ඔයාලට උත්තරේ ලස්සන ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඔයාලට මෙතන පොඩ්ඩක් ඉතින් ලියන්න පේපර් එක බලන කෙනාට ලේසියිනේ. නැටුම් හදාරන පිරිස. නැටුම් පිරිස කියලාවත් ලියන්න ඉතින් කෙටි පේපර් එකනේ. අර ලියන එකත් පොඩ්ඩක් හොඳට ලියාගත්තොත් ඔයාලට ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිතිය ගානක් තමයි තියෙන්නේ. ජ්‍යාමිතිය ගාන මෙන්න මෙහෙම තියෙනවා. ජ්‍යාමිතියකේ මෙන්න මෙහෙම තා විශේෂ අවස්ථාවක් මම ඔයාලට මතක් කරන්නම්. මෙන්න මෙහෙම ජායක් ඇඳලා තියෙනවා. ඒ ජායට මෙන්න මෙහෙම ලම්බකයක් නම් නෙමෙයි ඇඳලා තියෙන්නේ. මේ ජායේ මධ්‍ය ලක්ෂයට තමයි ඇඳලා තියෙන්නේ. දැන් ඔයාට මෙන්න මේ ප්‍රමේය මතක් වෙන්න ඕන පුතේ. කේන්ද්‍රයේ ඉදන් හරිද? කේන්ද්‍රයේ ඉදන් විස්කම්බේ නොවන ජායක මධ්‍ය ලක්ෂයට අදින සරල රේඛාව මගින් නැත්තම් මෙහෙම හිතන්නකෝ. කේන්ද්‍රයේ ඉදන් විස්කම්බය නොවන ජායක මධ්‍ය ලක්ෂයට අදින සරල රේඛාව එම ජායට ලම්බකව තමයි තියෙන්නේ. ඒතර අනිවාර්යයෙන්ම
B මෙතන කෝණේ අංශක 90යි. හරි. මෙන්න මේ අංශක 90ක් වෙන්න ඕනේ. හරි. මෙතන කෝණේ අංශක 90ක් වෙන්න ඕනේ. අපි දැන් බලමු මෙන්න මෙහෙම වෘත්ත චතුරස්‍රයකුත් ඇඳලා තියෙනවා. වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයක පරිධි ස්පර්ශ කරනවා නම් අපි එයාට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. දැන් මේ චතුරස්‍රයේ ශීර්ෂ හතරම මේ වෘත්තයේ පරිධිය මත තමයි තියෙන්නේ. ශීර්ෂ හතරම තියෙන වෘත්තයේ පරිධිය මත. හරිද? එතකොට මෙයා වෘත්ත චතුරස්‍රයක් තමයි. අපිට මේ මෙතන කෝණේ දීලා තියෙන අංශක 120යි කියලා. මේ කෝණය. එතකොට අපෙන් අහන්නේ AB ජාය සමච්ඡේද කරලා තියනවලු CDB කෝණයගේ අහන්නේ. CDB කෝණයගේ තමයි අහන්නේ වාගේ. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ මෙතන x කියලා හිතන්න. මේ කෝණය ගැන තමයි අහන්නේ CDB කෝණයගේ. ඉතින් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයිනේ. එතකොට මෙතන 120 නිසා මෙතන කෝණේ අංශක 60ක් වෙනවා. පරිපූරක වෙන්නේ එතකොට. එතන පරිපූරකයි කියන්නේ එකතු අංශක 180ක් වෙනවා කියන්නේ. එතකොට මෙතන විස්කම්භය කියන්නේ කේන්ද්‍රයේ දන් ජායක මධ්‍ය ලක්ෂණ අතර තියෙන. එතකොට මෙතනත් අංශක 90ක් වෙනවා. ලම්බකයිනේ. එතකොට ඔයාලට පේන මෙතන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලින් x එකතු කිරීම 60 සමානයි x එකතු කිරීම 60. දැන් මෙයා 90 නිසා ඔන්න මේ දෙන්න 90යි කියලා ගන්නත් පුළුවන්. නැත්නම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලින් ගන්නත් පුළුවන්. හරිද? මෙයා 90 නිසා මේ දෙන්න 90ක් වෙන්න ඕනේ. අංශක 90යි. අපි අනුපූරක කෝණය කියලා දාමු. අනුපූරක කෝණ නැත්නම් ඉතින් අර විදිහට දාන්න එච්චරයි. දැන් මෙතනදී x ගන්නට නම් හරිද? අංශක 90ෙන් ධන 60 සමාන කිරීම මේ පැත්තට ගන්න ඍණ 60යි. ඔයාලට x වල උත්තරය ගන්න පුළුවන් අංශක 30යි කියලා. ඔය විදිහට තමයි ඊතර ගන්න තියෙන්නේ. හරි අපි යමු 7 වෙනි ගානට. 7 වෙනි ගාන ඉතින් මේක හරි ලේසියිනේ. 9 වසරේ සිලබස් එකේ සාධක පාඩම වර්ග දෙකක අන්තරේ සාධක. හරිද? දැන් මෙතන පොදු සාධක මුලින්ම ඉවත් කරගෙන ඉන්නකොට 2 සහ 18 ඉන්නකොට ඔය අනිවාර්යයෙන්ම දෙකේ ඉලක්කම පොදු සාධකයක් විදිහට ඉවතට ගන්න ඕනේ. එතකොට මෙතනදී x වර්ගය ඍණ 18ට දෙකේව තියෙන්නේ 9යි. කොහොම ලියන්න? ඊට පස්සේ දෙවාරයක් x වර්ගයේ ඍණ 9 කියන්නේ 3 වර්ගයනේ. දැන් මෙතනදී තේන වර්ග දෙකක් සහ අන්තරයක්. එතකොට මෙතනදී සාධක අපි ලියන්නේ එකක් ලියනවා x ඍණ 3යි කියලා. අනිත් එක්කෙනා ලියනවා x ධන 3යි කියලා. එතකොට මේකේ උත්තරේ තමයි x ඍණ 3 සහ x ධන 3. හරි x ඍණ 3 x ධන 3 කියලා තමයි අපිට ලියන්න තියෙන්නේ. හරි ඊට පස්සේ අපි යමු මේ 8 වෙනි ගානට. 8 වෙනි ගානේ තියෙන්නේ ලඝු ගණක ගානක්. ලඝු ගානක් වුණාට මේකේ තියෙන දැන් සාමාන්‍ය අපිට ඉතින් තියෙන විදිහ චුට්ටක් වෙනස් කරලා තියෙනවා. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. බලාගන්නකෝ මේක 10 දර්ශකයේ විදිහට දීලා තියෙනවා 63යි 75 කියලා. එතකොට 10 පාදයට දර්ශකයේ 0.6යි 3යි 7යි 5 කියන්නේ 4.34ලු. හරිද? එතකොට මේක ලඝු ගණක විදිහට අපි දැක්කහම ලඝු ගණක ස්වරූපයෙන් නිරූපණය කරාම මෙතනදී අපිට ගන්න පුළුවන් ලොග් කියලා කියන්නේ 10 පාදයටනේ. එතකොට 4.34 සමානයි 0.6යි 3යි 7යි 5. 6යි 3යි 7යි 5. දැන් ඊළඟට අපිට දීලා තියෙන ලඝු වල 43.4 කියලා 43.4 කියලා දීලා තියෙන්නේ. ඉතින් හරිම ලේසියිනේ. මෙතන දශම තිතර කලින් ඉලක්කම් එකක් තියෙනවා. එතකොට පූර්ණාංශය දාලා තියෙනවා බිඳුවයි කියලා. දැන් දශම තිතර කලින් ඉලක්කම් දෙකක් තියෙනවානේ. එතකොට පූර්ණාංශය දාන්නේ 1යි කියලා. එතකොට ඉතින් ඔයා ලඝු පොතේ බලන්නේ 43.4. මෙතන බැලුවොත් 43.4නේ. එතන කොහොමත් උත්තරේ එන්නේ 63යි 75 කියලා. 63යි 75 කියලා තමයි එතන උත්තරේ එන්නේ. ඊට පස්සේ අපි යමු 9 වෙනි ගානට. 9 වෙනි ගාන. නවවෙනි ගානේ මෙතන දීලා තියෙනවා A කියලා, මෙතන දීලා තියෙනවා B කියලා, මෙතන දීලා තියෙනවා C කියලා. දී ඇති රූපයේ AB සිරස් ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටිනවලු, C ලක්ෂයේ ළමෙක් ඉන්නවලු, තවද AC තිරස්ලු, ළමයා කුරුල්ලා දකුණුයේ A කියලා ආරෝහණ කෝණය කියලා. දැන් ළමයා ඉන්නේ මෙතනනේ C ලක්ෂයේනේ. හරිද?
කුරුල්ලා දකින්නේ A කියලා ආරෝහණ කෝණයක්. ඒතර ආරෝහණ කෝණය තියෙන්නේ මෙහෙම. S මට්ටමයි දෘෂ්ටි රේඛාවයි අතර කෝණය මේ. ඔව් A කියන්නේ ඔතන. ඊට පස්සේ කුරුල්ලා ළමයා දකින්නේ කුරුල්ලා ළමයාට පේනවා මෙහෙම. එතකොට මෙතනදී පොළොවට සමාන්තර වඳින සරල රේඛාව තමයි කුරුල්ලාගේ S මට්ටම. S මට්ටමයි ළමයා පේන දෘෂ්ටි රේඛාවයි අතර කෝණයෙන් අපි ගන්න ඕනේ. එතන අවරෝහණ කෝණය B කියලා අපිට කියනවා. මේ මෙතන තමයි අපි නිරූපණය කරන්නේ. රූපේම කෝණ නිරූපණය කරන්නලු A සහ B අතර සම්බන්ධය ලියා දක්වන්නලු. A සහ B අතර සම්බන්ධය. දැන් ඔයාලට පේනවනේ මෙයා සමාන්තරයිනේ. එතකොට මේ දෙන්නා ඒකාන්තර කෝණ වගේ ඉන්නේ. එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම A කියන කෝණය සමාන වෙනවා B කියන කෝණයට. ඒක තමයි අපි මෙතනදී ලියන්න තියෙන්නේ. හරි. 10 වෙනි ගානත් අපි මෙතනම හදමු. 10 වෙනි ගාන. 10 වෙනි ගානේ තියෙන්නේ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස. දැන් සිලින්ඩරයක් තියෙනවා මෙහෙම. හරි. මේ සිලින්ඩරයේ උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයක්ලු. පතුලේ අරය R කියලා හිතන්නකෝ. පතුලේ අරය R මෙන් 3 ගුණයලු උස. එතකොට 3i R වෙනවා උස. උස 3i R වෙනවා. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන්ම තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද කියලා අහනවා. කී ගුණයක්ද? දැන් කී ගුණයක්ද කියලාදී අපි ඒක n ගුණයක් කියලා හිතමුකෝ. n ගුණයක් කියලා හිතනකොට ලේසියෙන් ගණන් හැදියයි. හරි n ගුණයක් කියලා හිතමු. දැන් පතුලේ තීන්ත ගන්නවා නම් පතුලේ තියෙන වෘත්තයක්. ඒතර 5r වර්ගය A වගේ n ගුණයක් කියලා හිතන්නකෝ. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේ සිලින්ඩරේ දැන් ඔයාලා දැකලා තියෙනවා සැමන්ටින් එක කොලේ කලපුවාම තියෙන ඍජු කෝණාශ්‍රයක්. හරි. එතකොට සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රය තමයි මේ. මේ වගේ ඔහොම සිලින්ඩර් ආකාර විදිහට හදලා මේ දෙක අරපුවාම තියෙන ඍජු කෝණාශ්‍රයක්. හරි. එතකොට ඍජු කෝණාශ්‍රයක් තියෙන. එතකොට අපි එතනදී දානවා 2πrh කියලා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හොයන සූත්‍රය. එතකොට මෙතනදී phi අකුර හොම්මම තියන්න r වර්ගය n ගුණයක්. හරි. දෙක ඊට පස්සේ ගුණ කිරීම phi ඊට පස්සේ r කියන්නේ මෙයාගේ අරයමනේ. උස අපිට ගන්න පුළුවන් h කියන්නේ 3ir කියලා. 3ir කියලා. දැන් ඉතින් හරි ලේසියෙන් සුළු කරන්නේ. මෙතන phi අකුරට මේ පැත්තේ phi අකුර සුළු වෙනවා. මෙතන r වර්ගයක් හැදෙනවානේ. එතන මෙතනත් බලන්නකෝ r ගෙන් ගුණ කරාම r වර්ගයක් හැදෙන්නේ මේ. එතන මෙතනදී n සමානයි 3 2 6යි. ඔයා පතුලේ තින්ත ගන්නවා වගේ 6 ගුණයක් ගන්න ඕනේ වක්‍ර පෘෂ්ඨයේ තින්ත ගන්න. ඒක තමයි එතනදී ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ යමු 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා මුහුණත් 4 1 3 5 7 ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටෙන මුහුණතේ ඉලක්කම් දෙකෙහි එකතුව ලෙස 10 ලැබීමේ සම්භාවිතාව සොයන්නලු. දැන් මේ ටක් ගාලා දැන් ඔය වගේ අවස්ථාවක නම් ඉතින් චතුස්තලයක්නේ ඉක්මනට මේ වගේ පොඩි ලක්ෂ ප්‍රස්ථාරයක් ඇඳ ගන්න කාලේ නාස්ති වෙන්නේ නැහැ. ඔයාලට මේක ඉක්මනට කරගන්න පුළුවන්. හරි. මම පැහැදිලි වෙන්නත් එක්ක මේක කියලා දෙන්නම්. නැත්නම් හිතින් ගන්නත් පුළුවන්. සෝරි මොකක්ද තියෙන්නේ 1 3 5 7 නේ 1 3 5 7. එතන 1 3 5 7. එතකොට මේ එකිනෙකට වෙනස් සිද්ධි 16ක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා දෙකක් චතුස්තලයක් උඩ දාපුවාම. හරි. චතුස්තලයක් උඩ දාපුවාම එකිනෙකට වෙනස් සිද්ධි මේ වගේ 16ක් සිද්ධ වෙන්න පුළුවන්. කතර දාලා ඒක මාක් කරගන්න පුළුවන්. දැන් චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමුව විට යටි අතට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකේ එකතුව 10 ලෙස. ඉලක්කම් දෙක එකතු කරාම 10. ඉතින් අපිට වැටෙන්න තියෙන්නේ 3ත් එක්ක 7. 5ත් එක්ක 5. 7ත් එක්ක 3. අය වෙන අවස්ථා තියෙනවද බලන්න. දැන් එකත් එක්ක කවුරුත් නැහැ. 3ත් එක්ක 7 ගත්තා. 5ත් එක්ක 5 ගත්තා. 5ත් එක්ක 7 ගත්තොත් 12යි. 7ත් එක්ක 1 ඔය විදිහටම තියෙන්නේ නේ. එතකොට මෙතනදී ඔක්කොම සිද්ධි එකිනෙකට වෙනස් සිද්ධි 16ක් තිබුණා. අදාළ සිද්ධියට අදාළව අනුරූප සම්භාවිතාව ප්‍රතිබිම්බේ 16න් 3යි කියලා. හරි. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නය
12 වෙනි ප්‍රශ්නයේ මෙන්න මෙතන සමදීපාද ත්‍රිකෝණයක් තියෙනවා. කවුද එයාගේ නම? A B C D කියලා තියෙන්නේ. රූපයේ දියති තොරතුරන x වල අගය සොන මෙහි ABC කියන සරල රේඛාවක්ලු. මේ බලන්න හොඳට. මෙතන අංශක 40යි. මේ පාදෙට මේ පාද සමාන නිසා පුතා මෙතන අංශක 40ක් වෙනවා. හේතුව තමයි ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන නම් සමාන පාද වලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. එතකොට මෙතනදී 40යි මෙයා. ඊළඟට මෙතන x කියලා දාලා තියෙන්නේ. අනිත් එක සමදීපාද ත්‍රිකෝණයක් මේක. මේ මෙතනත් මොකද්ද සලකුණක් දාලා තියෙනවද මේක? රූපේ නම් පැහැදිලි මදි මංගාව තියෙන එක. මේ මෙතන සමදීපාදයිද කියලා දීලා තියෙන්නේ. ABC සරල රේඛාවක් කියලා දීලා තියෙනවා. එතන මෙතන ශීර්ෂ කෝණ සමච්ඡේදකය වෙනව නේද? මෙතනද කියලා මෙතන 90ක් වෙනවනේ. එතන මෙතනදී අපිට ගන්න පුළුවන් x එකතු කිරීම 40 ධන 90 සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියලා ගන්න. ඊට පස්සේ මෙතනදී x ගන්න පුළුවන් 180 90යි 130ක් අඩු කළා දාන්න තියෙන. මෙතන 130ක් අඩු කරන. ඔයාලට x ගේ උත්තරය ගන්න පුළුවන් අංශක 50යි කියලා. හරි. 12 වෙනි ප්‍රශ්නේ. 13 බිඳුවත් 7ත් අතර නිකිල. මෙතනදී බිඳුවත් 7ත් අතර නිකිල කියනකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කියලා ගන්න ඕනේ. බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා කියලා කියනකොට 2යි 3යි 5යි කියලා තමා ගන්න වෙන්නේ. 7 ගන්න බෑ. බිඳුවත් 7ත් අතරනේ ප්‍රථමක සංඛ්‍යා ටික අතර. B කියලා කියන්නේ බිඳුවත් 7ත් අතර දෙකේ ගුණාකාර. ඒතර 2 3 5 බිඳුවත් 7ත් අතර දෙකෙහි ගුණාකාර දෙකේ ගුණාකාර ටික. දෙකේ ගුණාකාර ටික ගන්නකොට අපිට ගන්න වෙන්නේ මෙතනදී මෙන්න මේ ටිකනේ. 2 4 6. එතන මෙතන තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා ටික 2 3 5 කියන ටික විතරයි. දැන් අපිට අහනවා A මේලේ B කවුද කියලා. A මේලේ B කින් සර්වත්‍ර කුලකයේ හැදෙන්නේ එක ගන්න බැරි නිසා ඒ කතාව වැරදි. A ඡේදනයේ B කියන්නේ 2යි 4යිද කියලා අහනවා. නෑ ඒක ගන්නෙත් නෑ. ඊට 4 ඉලක්කමක් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ NA 3යිද කියලා අහනවා. මේකේ අවයව 3ක් තියෙනවා. ඒතර ඒ කතාව තමයි හරි. පළවෙනි දෙක වැරදි, ඊළඟ එක හරි. ඊට පස්සේ අපි යමු 14 වෙනි ගානට. 14 වෙනි එකේ තියෙන්නේ බීජීය භාග ගානක්. බලා ගන්න හොඳට මෙතන 3x වර්ගය ගුණ කිරීම 2y එයා බෙදන්න ඕනේ 8x y ගෙන්. එතන මෙතනදී මේ y ට මෙතන y සුළු වෙනවා. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. මෙතන වර්ගයට මෙතන x එක සුළු වෙනවා. එතකොට අපිට සුළු කරලා ගත්තාම උඩ ඉතුරු වුණා 3x ඉර යට ඉතුරු වුණා 4. 3x බෙදීම 4 කියලා උත්තරය ගන්න පුළුවන්. ඊට පස්සේ 15 වෙනි ගාන 15 ප්‍රශ්නාංක 15 ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදයේ ඍණ 6ද දෙවන පදේ t2 ඍණ 6යිලු. දෙවන පදේ කියලා කියන්නේ AR කියන එක්කෙනා. හරිද? ඒතර AR කියන එක්කෙනා ඍණ 6යි. හරි. ඔන්න පළවෙනි කතාව. දෙවෙනි පදේ ඍණ 6යි. තුන්වෙනි පදේ ඍණ 12යි. T12 හරිද? ඍණ 12යි. තුන්වෙනි පදේ ඍණ 12යි. තුන්වෙනි පදේ. හරි. තුන්වෙනි පදේ හරි. එතකොට මෙතනදී තුන්වෙනි පදේ කියලා කියන්නේ AR ගේ වර්ගය සමානයි ඍණ 12යි කියලා ලියමුකෝ. තුන්වෙනි පදේ. ඔන්න ඔහොමනේ තියෙන්නේ. පළවෙනි පදේ දෙවෙනි පදේ දීලා තියෙනවා ඍණ 6යි කියලා. තුන්වෙනි පදේ දීලා තියෙනවා ඍණ 12යි කියලා. මොකද්ද කියන්නේ අපිට? මෙම ශ්‍රේණියේ පස්වෙනි පදේ කුමක්ද කියලා අහන්නේ. අපිට ඉස්සල්ලා මේකේ මේ
ඕනනම් පොදු අනුපාතය කලින්ම හොයාගෙන ඉන්න පුළුවන් 2 බෙදන්න ඕනේ 1කින්. හරිද? AR වල වර්ගය බෙදුවොත් AR ගෙන් මෙතන ඍණ 12 බෙදන්න ඕනේ ඍණ 6න්. ඒට ඒස්ල වෙනවා R වර්ගෙන් R ගියාම R මෙතනදී ඔයාලට ගන්න පුළුවන් 12ට 6 2යි. එතන ධන 2යි කියලා තමයි පොදු අනුපාතය එන්නේ. දැන් ඊට පස්සේ පොදු අනුපාතය ධන 2යි. A කියන පදේ හොයන්න නම් R කියන එක්කෙනා ධන 2 ඊට පස්සේ එයා සමානයි ඍණ 6ට. දැන් ඔයාට A ගන්නට නම් ඍණ 6 බෙදන්න ඕනේ ධන 2කින්. එතකොට පළවෙනි පදේ ගන්න බලන් 6ට 2 ඒවා 3යි ඍණයි ධනයි ඍණ කියලා. අපෙන් අහන්නේ මේ ගානේදී පස්වන පදේ කුමක්දනේ? පස්වන පදේට අපි කියන්නේ T5. ඔයාලට එතකොට මෙතනදී ලියන්න තියෙන්නේ AR වල හතරවෙනි බලයනේ. දර්ශකයක් එකක් අඩු වෙනවානේ. පළවෙනි පදේ ඍණ 3යි දැන්. අපි ඒක දන්නවා. එතකොට R කියන්නේ ධන 2 2 4වෙනි බලය. එතකොට ආර ගන්න බලන් ඍණ 3 2 4වෙනි බලය 16යි. හරිද? 16 වරක් 3 48යි. ඔයාලට අවසාන උත්තරේ එන්න ඕනේ ඍණ 48යි කියලා. ඍණ 48. ඔන්න ඔහම තමයි 15 වෙනි ගානේ උත්තරේ එන්නේ. හරි? ටිකක් දිගට තියෙනවානේ. ඒක තමයි සමහර කට්ටිය ගණන් පේපර් එක අමාරු කියන්නේ ඇත්තේ. හරි. ඊට පස්සේ අපි යමු 16 වෙනි ගානට. 16 වෙනි ගානේ නැවත ඔයාලට දීලා තියෙන වෘත්ත චතුරස්‍රයක්. හරි බලා ගන්න හොඳට මේක. වෘත්ත චතුරස්‍රයක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම යාගේ මේ ශීර්ෂ හතරම වෘත්තයක පරිදි ස්පර්ශ කරලා තියෙන්න ඕනේ. හරි දැන් මෙයාගේ නම මොකද්ද? A ඊට පස්සේ මෙතන තියෙනවා B ඊට පස්සේ මෙතන C මෙතන D. ඔන්න වෘත්ත චතුරස්‍රයක් පේන්නම තියෙනවා. හරි. එතකොට අපි ඒකේ ගණන් ටික බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ කෝණේ 32යි කියලා දීලා තියෙනවානේ. ආයෙ මෙන්න මෙයා තියා කරලා තියෙනවා මේ මෙහෙම. ඔහොමයි තියෙන්නේ. මොකද්ද කියන්නේ ABCD වෘත්ත චතුරස්‍රයකී BD මගින් ADC සමච්ඡේදනය කරනවා. BD මගින් ADC කෝණය සමච්ඡේදනය වෙනවා. මේක ADC සමච්ඡේද කරලා තියෙනවා. මෙතන x කියලා කෝණයක් කියලා හිතුවා. මෙතනත් x කියලා වෙන්න ඕනේ. සමච්ඡේද කරනවා කියනවා ඒකයි. සමච්ඡේද වෙනවා කියන්නේ. AB පාදේ E දක්වා දික් කරලා තියෙනවා. හරි. රූපය දැක්වෙන තොරතුරු අනුව CBE විශාලත්වය CBE මේ බලන්නකෝ. මෙන්න මේ BC කියන ඡාප කොටස හරි. මෙන්න මෙහෙම පරිධියේ කෝණයක් හදලා තියෙනවානේ අංශක 32ක. එතකොට මෙයා මෙතන හදන්නේ අංශක 32ක්ම තමයි. එතකොට x කියන කෑල්ල අංශක 32ක් වෙනවා. හේතුව තමයි එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. හරිද? එකම ඛණ්ඩයේ කෝණ. එතකොට ඔයා තව එකක් දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරලා හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ මෙතන CBE කියන කෝණය මෙතන ADCට සමාන වෙනවා. ADCට සමාන වෙනවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කියලා ලියන්න. හරිද? එතකොට මෙතනදී ADC කියලා කියන්නේ මේ ADC කියලා කියන්නේ x වගේ දෙකක්. ඒ කියන්නේ 2x නේ. ඔයා දැන් කලින් x හොයාගත්ත 32යි කියලා. හරිද? එතකොට මෙතනදී ඔයාලට ගන්න පුළුවන් අංශක 64ක් වෙනවා මෙන්න මේ බාහිර කෝණය. හරි? එහෙමයි එන්නේ. 17 වෙනි ගානේ තියෙන 6x වර්ගය මේ බලන්න හොඳට. 6x වර්ගයේ කුඩා පොදු ගුණාකාරය හොයන්න. 6 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව වලින් ලියාගත්තොත් දෙවරක් 3. 2 පළවෙනි බලය 3 පළවෙනි බලය x වල දෙවෙනි බලය ඉන්නේ. 5xy කියද්දි 5 පළවෙනි බලය x වල පළවෙනි බලය y වල පළවෙනි බලය. ඊට පස්සේ 2y වල වර්ගය කියද්දි 2 පළවෙනි බලය y වල දෙවෙනි බලය. ඔහොමයි තියෙන්නේ. දැන් එතකොට කුඩා පොදු ගුණාකාරය ගන්නකොට 2 ඒවා 1යි 3 ඒවා 1යි 5 ඒවා නම් 1යි. වාට දැන් ප්‍රථමක සංඛ්‍යාවක් ලියවත් ප්‍රථමක සංඛ්‍යාවේ වැඩිතම බල ටික තමයි ගන්නෙ. බීජීය පදයක් ලියවත් එයාගේ වැඩිම බල ටික තමයි ගන්නෙ. හරි. එතකොට මෙතනදී 2 වැඩිම බලය 1යි 3 වැඩිම බලයත් 1යි 5 වැඩිම බලයත් 1යි. හැබැයි x වල අපි ලියවා දෙවෙනි බලය y වලත් දෙවෙනි බලය. එතකොට මෙතනදී 5 3 15 15 ඒවා දෙකක් 30යි
x වර්ගය y වර්ගය කියලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට 18 ටක් ගාලා හදමු. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය ඔන්න ප්‍රිස්මයක් තියෙනවලු. ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය අපිට දීලා තියෙනවා 616ක් වර්ග සෙන්ටිමීටර කියලා. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත මෙයාගේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරේ ආරෝණ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව. දැන් සිලින්ඩරයක් තියනවලු වෙන්න මෙහෙම. පතුලේ අරේ ආර උස h කියලා තියෙන්නේ. හරි මෙතනදී උසක් සහිත පතුලේ අරේ ආරෝණ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමානයිලු. r හියගේ සෙන්ටිමීටර වලින් සොයන්නලු. මේ r වලගේ හොයන්න කියන්නේ. දැන් අපි මෙතන හදාගමු ටක් ගාලා ඉඩ. මෙතන මෙන්න මේ ප්‍රිස්මය සහ මොකද්ද සිලින්ඩරේ කතා කරනකොට පුතේ ඒකේ රූප සටහනක් වල අඳින්න විභාගෙදී කෙටි පේපර් එකේ ඉඩ නැතුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා පොඩිවට හරි රූප සටහනක් ඇඳගන්න. ඒ ඇඳගන්න එකේ වාසිය තමයි ඔයාට මේක ලියද්දි මාර විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සංකල්පේ තේරුම් ගන්න පුළුවන්. දැන් මෙයාගේ උසමයි අරයාගේ උස කියලා දීලා තියෙන්නේ. හරිද? දැන් එතකොට සිලින්ඩරේ පරිමාව හරිද? සිලින්ඩර පරිමාව ඔයාට දීලා තියෙනවා ප්‍රිස්ම පරිමාවට සමානයි කියලා. ඒකනේ මේකේ තර්කය. ප්‍රිස්ම පරිමාවට. දැන් අය පාරක් කියවලා බලන්න ගන්න. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය 616කි. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලාරයේ ආරෝණ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව කියලා කියන්නේ ප්‍රිස්මයේ පරිමාවට සමාන එකක්ලු. දැන් r වලගේ සෙන්ටිමීටර වලින් අහන්නේ. හරි ලේසි. සිලින්ඩරයක පරිමාව ගන්න පුතා පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කළා. දැන් පතුලේ තියෙන්නේ වෘත්තයක් 5r වර්ගය උස h. ප්‍රිස්මයේ පරිමාව ගන්න හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කළා. එතකොට හරස්කඩ වර්ගඵලය 616යිනේ. එයාගේ උසත් h. හරි ලේසි දැන් මෙතන. 5 කියන්නේ 7න් 22යි. හරි. ඊට පස්සේ r වර්ගය උස h සමානයි 616 ගුණ කිරීම h. ඔබ ගමුකෝ. මෙතන h ට මේ h සුළු වෙනවා. උතර මෙතනදී r වර්ගය ගන්න පුළුවන් 616 මේ ඉර යට ඉන්න 7 ඉර උඩට ගන්න ඕම. ඊට පස්සේ මෙතන ඉර උඩ ඉන්න 22 ඉර යටට ගන්න ඕම. උතර r වර්ගය ගන්න පුළුවන්. අපි සුළු කරමු මෙතන පොඩ්ඩක්. 22 දෙකෙන් බෙදනහම 11යි. මෙතන දෙකෙන් බෙදනහම 308යි. 308යි. දැන් 30ට තියෙනවානේ 11 හේවා දෙකක් 22යි. 88ට 8යි. ගුණ කිරීම 7. හරි. ඔයාට r වර්ගය ගන්න පුළුවන් මෙහෙම 4ක් 8 56යි. 4ක් 2 14යි 5යි 19යි. 196ක් කියලා එන්නේ. ඒතර r වල උත්තරය ගන්න 196 වර්ගමූලය දාන්න 196 වර්ගමූලය ඔයාලා ලස්සන උත්තරය ගන්න බලන්න සෙන්ටිමීටර 14යි කියලා. දැන් මෙතනනේ ප්‍රශ්නලා තියෙන්නේ. දැන් මේක කෙටි ප්‍රශ්න ගානක සාමාන්‍යයෙන් එනවා අඩුයිනේ. ගොඩක් කට්ටිය ගණන් පේපර් එක අමාරුයි කියලා කියන්නේ ඔන්න ඔය අවස්ථාවනික. ඒ කියන්නේ මේකේ සුළු කිරීමට අටක් ගාලා අපි කරගන්න ඕන උත්තරේ ගන්න නම්. හරිද? ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔන්න ඔතන තමයි වලට. පේපර් එක අමාරුයි කියන්නේ. නැත්තම් මේක සාමාන්‍ය තියරි පන්තිවල නිතර කියලා දෙන ගණන්. හරි. හරි. අපි යමු ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නෙට. 19 වෙනි එකේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. බැලූ බැල්මටම පාද දෙකක මධ්‍ය ලක්ෂය ආ කරලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙම. මෙන්න මේ පාදයයි මේ පාදයේ මැද, මේ පාදයේ මැද. ඔයාට දැන් මෙතන 4යි කියලා දාලා නම් අනිවාර්යයෙන්ම මෙතන 4යි තමයි. ඊට පස්සේ දැන් මෙතනදී මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ. BCD චතුරස්‍රයේ පරිමිතිය. BCD නැත්නම් BCED මේ හරි ලේසියිනේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආ කරන සරල රේඛාව. ත්‍රිකෝණයක් තියෙනවා. එයාගේ පාද දෙකක් තියෙනවා. මධ්‍ය ලක්ෂය ආ කරලා තියෙනවා. හරිද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආ කරන සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් හරි අඩක්. ඕක අපි කියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා.
මෙතනදී මෙයා 6යි. එහෙනම් අනිවාර්යයෙන්ම 6 දෙකෙන් බෙදලා ඉදි මෙතන 3ක් කියලා තියෙන්න ඕනේ. ඊළඟට දී ඇති ABC ත්‍රිකෝණ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙල D හා E කියලා දෙනවා. ADE කියන එක්කෙනා දැන් මෙහෙමනේ. දැන් මෙතන තව දෙයක් ඒ කට්ටිය බලාපොරොත්තු වෙලා තියෙන මෙන්න මේ ADE ත්‍රිකෝණය. ඔයාලට පේනවා මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් නම් මෙතන බද්ධ පාදයක් දීලා තියෙනවා 4යි මේ බද්ධ පාද දීලා තියෙනවා 3යි කියලා. ඒතර 4යි 3යි නම් එයාගේ කර්ණය 5ක් විය යුතුයි. හේතුව තමයි පයිතගොරස් ත්‍රිකයක්. 3 4 5නේ. ඉතින් AE කැලේ මෙතන සමාන මෙතනත් 5යි. ඒතර බලන්න මෙන්න මේ ටිකේ පරිමිතිය ගන්නකොට ඔයාලට එකතු කරන්න තියෙන්නේ මෙන්න මේ ටික එකතු කරන්න තියෙන්නේ කවුද? 3 4 6 5 කියන සංඛ්‍යා ටික එකතු කරන්න. එතකොට 4යි 3යි 7යි 7යි 6යි 13යි 5යි 18යි සෙන්ටිමීටර 18යි කියලා උත්තරය ගන්න පුළුවන්. එච්චර අමාරු නෑ. ජ්‍යාමිතියේ ගණන් ටික හරිම ලේසි. හරි. තව ප්‍රශ්න පහක් තියෙනවා. අපි බලමු ඒ ටික. 20 වෙනි ප්‍රශ්නය. කාටීසීය තලය මත 4 6 කියන ලක්ෂයයි 6 9 කියන ලක්ෂයයි. මේකේ මට පේන විදිහට මේක මූල ලක්ෂය හරහායි හේතුව තමයි අර දෙගුණ වෙලා තියෙන ඉඳ අපි බලමු මේ කතාව කොහොමද වෙන්නේ කියලා. යන සරල රේඛාවේ සමීකරණය සොයන්නලු. සමීකරණය හොයද්දි ඉස්සල්ලා අපි අනුක්‍රමණය හොයාගෙන ඉමු. සරල රේඛාවක අනුක්‍රමණය ගන්න පුතේ y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕනේ x ඛණ්ඩාංක වෙනසෙන්. 9න් 6ක් අඩු කරා 6න් 4ක් අඩු කරා 9න් 6ක් අඩු කරාම 3යි 6න් 4ක් අඩු කරාම 2යි. අනුක්‍රමණය අපිට එනවා 3 බෙදීම 2යි කියලා. හරිද? ඊට පස්සේ සරල රේඛාවක සාධාරණ සමීකරණය වෙන්නේ y සමානයි mx ධන c නේ. එතකොට මම මේකට කැමැති ඛණ්ඩාංකයක් ආදේශ කරා මම 4 6 ආදේශ කරන්නම් ඈ. මේකට 4 6 කියන ලක්ෂ්‍ය ආදේශ කරන්න. මේකේ y කියන එක්කෙනා 6යි. m අපි කලින් හොයාගත්ත 3 බෙදීම 2යි. x කියන එක්කෙනා මේකේ 4යි. ධන c කියන එක්කෙනා අන්තක්ඛණ්ඩය තමයි අපි දන්නේ නැත්තේ. දැන් මෙතන 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. 6 දැන් මෙතන 3 වරක් 2 6යිනේ මෙතන හැදෙන්නේ සමාන කිරීමෙන් මේ පැත්තට එද්දි ධන 6ක් මේ පැත්තට එද්දි ඍණ 6 වෙලා එන්නේ. ඒතර C කියන එක්කෙනා ඔයාට උත්තරය ගන්න පුළුවන් 0යි කියලා. හරිද? අන්තක්ඛණ්ඩ 0යි. දැන් සමීකරණය අහන්න නිසා y සමානයි mx ධන c ට නැවත ආදේශ කරමු අපි. ඒතර y සමානයි අනුක්‍රමණය 3 බෙදීම 2යි x c කියන එක්කෙනා 0යි. 0 දාන්න අවශ්‍ය නැහැ නේ. මේක තමයි සමීකරණය. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් තමයි. ඒකට අන්තක්ඛණ්ඩයක් නැත්තේ යාට. හරි. අපි ඊට පස්සේ යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතනදී හරි අපි යමු 21 ගානට. 21 ගානේ දැන් මේ රූපය අඳිනකොට නේද වලම් පේපර් එකේම කරනකොට වැඩි පේන්නේ නැතේ. දැන් මේක විස්කම්බයක්නේ පරිධිය හදලා තියෙන කෝණය. ඒතර අංශ 90යි කෙලින්ම. ඊට පස්සේ මෙන්න මෙහෙම දීලා සමාන්තර ආශ්‍රයක් දාලා තියෙනවා. ඒතර මේ මෙතන 70යි. මෙතන 70යි. අපෙන් අහනවා DEF වගේ DEF වගේ අහන්නේ. මෙයා DEF කියන කෝණය අගේ. ඉතින් මෙයා සමාන්තර ආශ්‍රයක් නම් සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයිනේ. එතන මෙතනත් අංශක 70ක් වෙන්නේ. මේ දෙන්න එකතු කරාම මෙතන කෝණය අපිට ගන්න පුළුවන්. ඒතර අපිට ගන්න පුළුවන් DEF කියන කෝණය අගය DEF කියන කෝණයගේ අපිට ගන්න පුළුවන් මේ දෙන්න එකතු කරලා 90 එකතු කිරීම 70 ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සාධන බාහිර කෝණයක්. එතන උත්තරය 160යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. 22 අමාරු කියන දේ තමයි මේ ගණන්. බලන්න රමණී කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවන මූල්‍ය ආයතනයක වසර 2ක් සඳහා තැන්පත් කරනවා. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලිය මුදල රුපියල් 660ක් වන අතර වසර 2ක් අවසානයේට ලැබුණු මුළු මුදල රුපියල් 7260කි. ඇය තැන්පත් කළපු මුදල හොයන්න කියලා කියනවා.
දෙවන අවුරුද්ද සඳහා පමණක් පොලිය මෙච්චරයි. වසර දෙකක් අවසානයේ 7260යි. එහෙනම් අපි හොයාගමු දෙවන වසරට මුදල කොච්චරක්ද කියලා. දෙවන වසරේ මුදල කොච්චරක්ද කියලා බලමුකෝ තැන්පත් කරපො. 7260න් අඩු කරන්න 660ක්. හරි. 0.012න් 6ක් 6යි මෙතන 6යි. 6600යි. දෙවන වසරට මුදල 6600. දෙවන වසරට ඔය සම්පූර්ණ මුදල හැදෙන්නේ 110ක් පොලියත් එක්ක. එතකොට 110ක් කියලා කියන්නේ ඔයා පළවෙනි අවුරුද්දේ account එකේ 100ක් තැන්පත් කරොත් ඔයාගේ account එකේ පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට තියෙන 110ක් කියන එක. එහෙනම් දැන් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ඔයාගේ 6600ක් තියෙනවා නම් ඔයා තැන්පත් කරපු ගාන බලන්න මොකද්ද කරන්න කියන්නේ. මෙන්න මෙතනදී 6600ට වඩා එන්න ඕන උත්තරේ අඩුයිනේ. තැන්පත් මුදල විතරයිනේ එතකොට තියෙන්නේ. එන්න ඕන උත්තරේ අඩුයි නම් මෙතනින් අඩු එක්කෙනා ඉර උඩට දාන්න. එතකොට 100 උඩ 110 යට මේ බිඳුවට මෙහා අසල වෙනවා. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් 11ට 1යි 66ට 6යි කියලා. ඔයා account එකට දාලා තියෙන රුපියල් 6000ක් account එකට දාලා තියෙන 6000. පළවෙනි අවුරුද්දේ 600යි දෙවෙනි අවුරුද්දේ අර වගේ 660ක් පොලිය හදලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ ගානට. ඒකත් ජ්‍යාමිතිය ගානක්. වෘත්ත ජ්‍යාමිතිය තමයි වැඩිපුරම තිබ්බේනේ. මේකේ කේන්ද්‍රය C කියලා දීලා තියෙනවා. දැන් සමාන්තරයි කියලා දීලා තියෙනවා මෙහෙම. ඔය සමාන්තරයි කියලා දෙන්න නම් පුතා ඒකාන්තර හරි අනුරූප කෝණ හරි සමාන වෙන්නේ. දැන් මෙතන 70යි කියලා දීලා තියෙනවානේ. එතකොට එයා කේන්ද්‍රය හදපු කෝණේ 70 නම් එයා මෙතන පරිධිය හදන්නේ පුතා අංශක 35ක්. මොකද වෘත්ත ඡාපයක් කේන්ද්‍රය ආපාතිත කෝණය ඉතිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණයක්. පරිධිය මත ආපාතිත කෝණයෙන් දෙගුණයක් කියලානේ අපි කියන්නේ. එතකොට මෙතනදී 35යි මේක ඒකාන්තර නිසා මේ මෙතන කෝණයක් 35ක් කියලා වඩ ගන්න පුළුවන්. මෙතනත් 35යි තමයි. අපෙන් අහන්නේ AEB අගය කොච්චරද? AEB අගය කොච්චරද කියලා මේ මෙයා. ඉතින් එතන තියෙන ත්‍රිකෝණයක පාදයක් බාහිරට දික් කළානේ. මේ මෙයාගේ අගය. ඒතර අපිට ගන්න පුළුවන් x සමානයි 70 ධන 35. තර x ගේ උත්තරය ගන්න පුළුවන් 105යි කියලා. ඒතර වාට ලියන්න පුළුවන් මෙතනදී ඕන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. හරි. 24 මෙතන තියෙනවා 3x ධන 11 කුඩයි 2යි කියලා. මෙතන 3x 2 ධන 11 මේ පැත්තට ගන්න ඍණ 11යි. අසමානතාවක සමාන කිරීම වගේ නිකම්ම හිතාගෙන යන්න පුළුවන් සුළු කිරීමේදී. මෙතනදී එනවා ඍණ 9යි කියලා. ඒ කියන්නේ 11න් දෙකක් අඩු කරාම 9යි වැඩිම තිබ්බේ ඍණ. ඒ නිසා දෙපැත්තම දැන් 3ෙන් බෙදන්න. ධන සංඛ්‍යාවකින් බෙදද්දි දිශාව වෙනස් වෙන්නේ නැහැනේ. 9ට 3ේම 3යි. මෙතන ඍණ 3යි. x ගේ උත්තරය කොහොමද තියෙන්නේ? අපිට කියන්නේ අසමානතාවය ඍණ නිකිලමේ විසඳුම්. x කියන එක්කෙනා ඍණ 3ට වඩා විශාලයි. ඍණ 3ට වඩා විශාල ඍණ නිකල තියෙන ඍණ 2 සහ ඍණ 1 විතරමයි. මේක තමයි අවසාන උත්තරය. ඊළඟට 25 අවසාන ප්‍රශ්නය කෙටි ප්‍රශ්න සෙට් එකේ අවසාන එක. මෙතන A කෝණය මෙතන B කෝණය නැත්නම් ABC කෝණය නැත්නම් BAC කෝණය සමච්ඡේදකය ABC යනු රූපයේ දී ඇති පරිදි සුළු කෝණීය ත්‍රිකෝණයක්ලු. ABC කියන එක්කෙනා. ABC කියන එක්කෙනා. මෙතන තමයි B ලක්ෂය තියෙන්නේ. හරි. B තියෙන්නේ මෙතන. ඊට පස්සේ වාට කියන්නේ මොකද්ද? B ලක්ෂය ස්පර්ශ කරමින් AC පාදයේද ස්පර්ශ කරන වෘත්තය. ABC යනු රූපයේ දී ඇති පරිදි සුළු කෝණීය ත්‍රිකෝණයක්. AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරන්නත් ඕනේ. දැන් AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරනවා නම් පුතා කෙලින්ම මෙතන ඉඳන් ඔන්න ඔහම මේ ලම්බකයක් තියෙන්න එපා. හේතුව මොකද්ද? වෘත්තයක් තිබිලා මේ වෘත්තයට ස්පර්ශකයක් ඇන්දොත්
මේ ස්පර්ශ ලක්ෂයේදී අඳින අරය මේ ස්පර්ශකයට ලම්බකව තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම B ලක්ෂයේදී ස්පර්ශ කරනවා නම් B ලක්ෂයේදී ලම්බකයක් ඇඳලා එයා මෙතෙන්ට ගන්න. දැන් AC ස්පර්ශ කරනවා නම් මේ වෘත්තය මේ B සිට බෙන්නේ මෙතෙන්ට ගන්න දුරම තමයි මෙතෙන්ට ගන්නත් ඕනේ. නැත්තම් මෙතෙන් ඉඳන් කෙලින් මේකට ලම්බකයක් ඇඳනනම් ඉවරයි කෙලින්ම. කේන්ද්‍රය තියෙන්නේ මෙතන. ඊට පස්සේ මෙතනදී මෙන්න මේ හරියෙන් ඔහම යන්න වෘත්තය ඔහම ඇඳ හැකියි. එතකොට අරයා C ස්පර්ශ කරලා මෙතන මෙහිම ගිහිල්ලා වෘත්තේ එන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ බාහිර ලක්ෂයක් වගේ නේද? C ගෙන් ස්පර්ශ වෙන B ගෙන් ස්පර්ශ වෙලා යනවා. ඔන්න ඔහම තමයි ඔය පේපර් එකේ කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා වෙන්නේ. ඉතින් හැමෝම අමාරුයි කියන්නේ ඇත්තේ මම හිතන්නේ අර සුළු කිරීම් ටිකක් වැඩිපුර තියෙන නිසා නැත්නම් පේපර් එකේ සමස්තයම හරිම ලේසි පේපර් එකක් තියෙන්නේ. හැමෝටම ලකුණු 50ක් ගන්න බලන්න මේ කෙටි ප්‍රශ්න 25 ඇතුලේ. හරි. අපි එහෙනම් B කොටස සාකච්ඡා කරන කොටසෙන් හමු වෙමු. දැන් මෙතනින් මේකේ හරි වැරදි ටික ලකුණු කරලා ඔයාගේ ලකුණු ටික තහවුරු කරගන්න.